හායි ඔන්න අපි චංචලගේ පළවෙනි vlog එක ගෙනාවා. ඔන්න ඔහම තමයි චංචල ගමේ යන්න ලෑස්ති වුණේ. ගමේ ගියාට පස්සේ තමයි මෙයාගේ ඉතුරු වැඩ ටික මෙයා පටන් ගත්තේ. ඔය පේනවනේ ඇවිදින්න යන හැටි. ඊට පස්සේ දවස් 3ක් පොර අතුරුදහන් වුණා. මේ තියෙන්නේ චංචල හොයන්නේ මායි නංගි ගම වටේ ගියපු හැටි. එයාගේ කෑම් භාජනෙත් අරගෙන හැමතැනම අපි ඇවිද්දා. එයා අපේ චංචල අතුරුදහන් වෙලා ඉන්නේ. දැන් මේ මුළු ගම වටේම ඇවිදිනවා. ඇවිත් මිනිස්සු ගන්නවා කළු පාට වයගයක් කියන සුදු පාට පූසෙත් නිල් පාට මාලයක් දාගත්ත කෙනෙක්. ඉඳලා දැකලා තියෙනවා. හැමෝම දන්නවා. නේද පූස නැහැ. පූස මිසි. අපි මේ හොයනවා. හිටියා කියලා ආරංචියක් ආවා. ගිහින් බලද්දි ඔන්න ඉන්නේ හැටි. ඒතර චංචල පොඩ්ඩක් අපි වඳුරන්නේ නැහැ වගේ රංගනයක් දැම්මා. එයාට ඉතින් අපි ගණන් ගත්තේ නැහැ. අපි ඉස්සගෙන ආවද කියලා. ඊට පස්සේ ආපහු ගෙදර එනකම් ওই විදිහට ගැට ගහගෙන තමයි තියාගත්තේ. හොඳ ළමයා වගේ ඇවිල්ලා මාව ඇදගෙන යන්නේ ආපහු එයාගේ සුදු නංගියා ළඟට යන්න. කොළඹින් කෙල්ලෙක් හොයලා දෙන්නම් කිව්වට සුදු නංගියාම ඉන්නවනේ. මොනා කරන්නද ඉතින්? ඒවා තනියෙන් ගමේ තියන්න බෑනේ. ඒ හින්දා ඉතින් පුතාගේ ප්‍රේමයට දුෂ්ටයා වෙලා පුතා ආපහු ගෙදර එක්කන් ආවා. ඔය ගෙදර ගේන ටිකට කලින්. ඔය බලන්න දැන් මෙයා එන විදිහ වාහනේ. එතකොට ඉතින් බබා වගේ ආවා ආපහු ගෙදර. ඕකෙන් මොනේ චංචලට ආයේ ගමේ යන්නේක තහනම් වුණා.